අපි අද ඉතා ගුණදායක රසවත් කුරක්කන් තලප හදන්නයි යන්නේ. බලමුද කොහොමද හදන්නේ කියලා. මුලින්ම පිරිසිදු කරගත් කුරක්කන් ඇට බ්ලෙන්ඩර් එකට තමා පිටි කරගන්න. වෙන සැල් වලින්නුත් ගන්න පුළුවන් කාර්බන් ගුහණයකට පොල් බෑග පොල් කිරි කුරක්කන් ග්‍රෑම් 200යි සීනි 100යි ලුණු පිංචයි අරගෙන වතුර අවශ්‍ය නම් තව වතුර ටිකක් දමන්න. පිස ගැනීමට සුදුසු භාජනයකට මේ සියල්ලම එකට මේ පෙනෙන පරිදි පොල් කිරි සියල්ලම එකට දමන්න. දමලා හැඳි ගන්න. සීනි මම මෙහෙමිට කියන්නේ ඔයාලට පහසු වෙන්න. ලුණු තෙහෙන්දක් වගේ. ලුණු ගොඩ දාගන්න එපා. ලුණු දැම්ම කා ගන්න බැරි වෙයි. අවශ්‍ය නම් පස්සේ බාන කිට්ටු වෙන්න සීනි ටිකක් දාගන්න. රතු සීනි භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට රසය තියෙනවා. සීනි තියෙන අය නම් සීනි පොඩ්ඩක් අඩුවෙන් දාගන්න. ඊට පස්සේ මම දරලිපේ තියලා මුලින්ම මේක තිබ්බ වෙලේ ඉඳන්ම හැඳි ගන්න ඕන. නැත්තම් ආයේ කැටි කැටි තමයි කන්න හම්බෙන්නේ. ඔන්නෝම හොඳට හැඳි ගන්න. ඔය හැඳි ගාලා අවසාන අදියරේ තමයි උක්කු වෙලා හොඳට අතට මෙහි මෙලික් ගතියට ආවම බා ගන්න. පැයක් විතර හැඳි ගන්න. ඔය මට්ටමට ආවම ඔන්නෝම රසයට රසී කුරක්කන් තලප කන්න පුළුවන්. පේනව නේද රස? ගුණයි. ආසත් ඒ වෙලාවට